Yo, what's poppin' my people? Now I am here to teach you another pattern. මම තවත් එකක් තමයි කියන්නවා. ඇත්තටම මේක පැට්ටියක් කියලා හිතන්න. මේක විල්ල රටාවක්. You have to follow the route. ඔයාලා යන්න ඕන මේ රටාව දිගේ තමයි මේ වාක්‍ය ටික ලියන්න. මේක විල්ල spoken විදියටත් ගන්න පුළුවන්. ඒ වගේම this is very important for the students who are based in O level this year. මේ පාර O level ලියන අයටත් මේක ගොඩාක්ම වැදගත්. ඒක නිසා pay attention to this. මේකට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. Okay? දැන් මේක තමයි රටාව. අපිට තියෙනවා වචන තුනක්. have, had, will have. have කියන්නේ වර්තමාන කාලය, had කියන්නේ අතීත කාලය, will have කියන්නේ අනාගත කාලය. හොඳේ? මේ තුන හොඳට මතක තියාගන්න. subject කියන්නේ කර්තෘ, ඒ කියන්නේ ක්‍රියාවක් කරන පුද්ගලයා. verb කියන්නේ ක්‍රියාව අපි දාගන්නේ මූලික ස්වරූපයෙන්. ඒ කියන්නේ වර්තමාන කාල බේස් එකෙන්. object කියන්නේ මෙන්න මේ ක්‍රියාවට ලක් වෙන දෙයක් තියෙනවා. අන්න ඒක තමයි අපි object එහෙම නැත්නම් කර්මය කියලා හඳුන්වන්නේ. හරි. දැන් බලන්න මේ වාක්‍ය මටවත් කන්න සිද්ධ වෙනවා වුණොත් ළමයි වර්තමාන කාලයි හොඳට මතක තියාගන්න. එතකොට අපි මේක දැන් ලියමු මේ රටාවට. පළවෙනි එක කර්තෘ හොයාගන්න. ක්‍රියාව කරන කෙනා හොයාගත යුතුයි. මේකේ ක්‍රියාව කරන්නේ කවුද? මට නම් I. සිද්ධ වෙනවා වර්තමාන කාලයි මං කිව්වා කලින්ම. මේක තමයි වර්තමාන. එහෙනම් අපි දාමු I have to සිද්ධ වෙනවා. I have to මට සිද්ධ වෙනවා. I have to මොනා කරන්නද වෙන්න ක්‍රියාපදේ. මොනා කරන්නද සිද්ධ වෙන්නේ? කණ්ඩ. I have to eat. මට කණ්ඩ සිද්ධ වෙනවා. verb එක දාගත්තා. එතකොට මේ කනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ මොකක්ද? නාම පදේ මොකක්ද? කනවා කියන ක්‍රියාවට මෙතන ලක් වෙන්නේ මොකක්ද? කන්නේ මොනවද? but නම් අපි කියනවා ළමයි rice කියලා. So how to write that sentence? කොහොමද වාක්‍ය ලියන්නේ? I have to eat rice. මට බත් කන්න සිද්ධ වෙනවා. So this is the way. මේක තමයි ආකාරය. English is not so difficult. You are making that difficult. English අමාරු නෑ. ඔයාලයි ඒක අමාරු කරගන්නේ. හරි. එතකොට I have to eat rice. මට බත් කන්න සිද්ධ වෙනවා. දෙවෙනි එක අපට ක්‍රිකට් සෙල්ලම් කරන්න සිද්ධ වුණා. එහෙනම් මතක තියාගන්න. මොකක්ද උනේ? අතීත කාලයි නම් මම කිව්වා had to. අපි නම් ඔන්න ක්‍රියාව කරන කෙනා සබ්ජෙක්ට් එක අපි හොයාගත්තා. අපි නම් we. ඊට පස්සේ අපි දාගත්ත කෙලින්ම had to අපේ දෙවෙනි පදේ. we දැම්ම had to. අපට සිද්ධ වුණා දැම්ම ඊට පස්සේ ක්‍රියාව හොයාගන්න. මොකද්ද ක්‍රියාව? සෙල්ලම් කරනකොට අපි මොකද්ද කියන්නේ? we had to play. අපට සෙල්ලම් කරන්න සිද්ධ වුණා. මොකද්ද ක්‍රියාව සෙල්ලම් කරන එක. ඉතින් පැටවුනේ මොනවද අපි කරන්නේ? මොකද්ද කරන සෙල්ලම? ක්‍රිකට් නම් අපි ඒක අවසානට දාමු. we had to play cricket. අපට ක්‍රිකට් සෙල්ලම් කරන්න සිද්ධ වුණා. we had to play cricket. So තේනවනේ මේක හරියම ලේසි. හොඳේ. So everything is a pattern. හැම දෙයක්ම රටාවක්. nothing is impossible. මොකුත්ම කළ නොහැක්කක් නොමැත. You have to do that. ඔයාට ඒක කරන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න. එහෙනම් තුන්වෙනි එකට අපි යමු. ඔවුන්ට මුදල් ගෙවන්න සිදු වේවි. මෙන්න වේවි. වේවි නම් අපි දන්නවා මොන කාලයිද? අනාගතයි නම් will have to. අපි ආපහු මේ රටාව අනුගමනය කරමු. මුලින්ම අපිට ඕනේ සබ්ජෙක්ට් එක. වාක්‍යයේ බහුවචන සබ්ජෙක්ට් එක කවුද ක්‍රියාව කරන්නේ? ඔවුන් නම් මොකද්ද? they. හරි. සිද්ධ වේවි නම් they will have to. ඔවුන්ට සිද්ධ වේවි. මොනව කරන්නද සිද්ධ වෙන්නේ බලන්න. තුන්වෙනියට මොනවද කරන්න සිද්ධ වෙන්නේ? ඔවුන්ට සිදු වෙනවා මොනවා කරන්නද? ගෙවනවා නම් අපි කියනවා pay. ක්‍රියාපදේ මතක තියාගන්න වර්තමාන කාලෙන් තමයි අපි දාන්නේ. they will have to pay. ඔවුන්ට ගෙවන්න සිදු වේවි. ගෙවනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ වාචනය වෙන්නේ මොනවද? මුදල් නම් money. they will have to pay money. ඔවුන්ට මුදල් ගෙවන්න සිද්ධ වෙවි. So this is the pattern. I hope you got this. මම හිතනවා මේක ගන්න ඇති කියලා. So මේක බලා ගන්න. You can make more sentences. ගොඩක්ම වාක්‍ය හදන්න පුළුවන්. ඔය කට්ටිය කියන තරම් ඉංග්‍රීසි එච්චර අමාරු නෑ. ඒ වගේම ඉංග්‍රීසි ලියන්න මහලු කොට ඔට්ටු වෙන්න ඕනෙත් නෑ. හරි. ගොඩක් මම කෝර්සස් පාඨමාලාවල් දැකලා තියෙනවා. ඔය කියන තරම් ඉංග්‍රීසි ඒ වගේ හරියට උගන්වන්නෙත් නෑ. හරියට අපි පැටර්න් එක අල්ලගත්තා නම් so we can learn English ourselves. අපිටම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් like this. හරි. එහෙනම් try. One day you will be able to speak in English. So remember, you have to speak in English. මතක තියාගන්න ඔයාලා ඉංග්‍රීසියෙන් කතා කරන්න සිද්ධ වෙනවා. Goodbye.